හලෝ යාළුවනේ. ඔය අදත් එකතු වෙලා ඉන්නේ මොෂන් ටෙක්නික් channel එකේ කියන තවත් වීඩියෝ එකක් එක්ක. ලක්ෂ ගණන් සල්ලි හොයන්න පුළුවන් 5 වෙබ්සයිට් එක මුලින් ඉඳලම ඔයාලට සරලව කියලා දෙන්න මම තීරණය කරා. 5 එක ගැන කිසිම දෙයක් ඔයා දන්නේ නැති වුණාට මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට මේක හරහා full knowledge එකක් ගන්න පුළුවන්. මම 5 එක ගැන කතා කරන වීඩියෝ series එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. මේකෙන් මම ඔයාලට කියලා දෙනවා 5 එකට හරියට රෙජිස්ටර් වෙලා සේල් account එකක් හරියටම හදාගන්න කොහොමද කියලා. හරි. වැඩි කතා නැතුව අපි යන් අපේ කම්පියුටර් එකට. ඔයාලා මේ විදිහට ෆයෝ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට දකුණු පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් join කියලා icon එකක්. ඔයාලා ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ create a new account කියලා මෙතන මෙහෙම වැටෙනවා. මෙතන Google එකෙන් හරි Facebook එකෙන් හරි Apple ID එකෙන් හරි email එකෙන් හරි ඔයාලා log වෙන්න ඕනේ. මම මෙතන ලේසි හින්දා continue with Google කියන එක දෙනවා. හරි. ඔයාලට බලන්න මේ විදිහට මෙතන load වෙනවා. හරි. මෙතනින් ඔයාලා ඊමේල් එක දෙන්න ඕනි. මම මෙතනින් මගේ ඊමේල් එක දෙනවා. ඊට පස්සේ මෙතනින් අහනවා අපේ ප්‍රොෆයිල් එක හදන්න යූසර් නේම් එක. ඔයාලා මේක හදද්දී කවුරුවත් මීට කලින් යූස් කරපු නැති නමක් හදා ගන්න ඕනි. අපි ඒක ChatGPT එක හරහා හදාගමු. දැන් මම ඔයාලට පෙන්නන්නම් ChatGPT එක හරහා මේකට යූසර් නේම් එකක් හදා ගන්න විදිහ. අපි යන් ChatGPT එකට. ඔයාලා ChatGPT use කරන්න ඉංග්‍රීසි දැනගන්නම ඕනේ නෑ. ChatGPT එක සිංහලත් වැඩ කරනවා. අපි දැන් මේකට සිංහලෙන් කියලා බලමු. මම ChatGPT එකට මෙන්න මේ විදිහට දානවා. හරි. මේ විදිහට අපිට ChatGPT එකෙන් user names 10ක් දුන්නා. දැන් මට මේකෙන් හොඳයි කියලා හිතෙනවා design serendip මේ name එක. දැන් මම ඒක copy කරන් ගිහිල්ලා file එකේ new tab එකක් open කරගෙන අපි මේක search කරලා බලන්න ඕනි මේ නම තියෙන තවත් සේලා කෙනෙක් ඉන්නවද කියලා. හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් we could not find any services that match your search. ඒ කියන්නේ මේ නම තියෙන වෙන සේලා කෙනෙක් file එකේ නැහැ කියලා. ඒ කියන්නේ මට දැන් මේ name එක use කරන්න පුළුවන්. දැන් මේ name එක මම මගේ user name එක විදිහට use කරනවා. හරි. දැන් මම මේ විදිහේ user name එක දීලා create my account කියන එක ක්ලික් කරනවා. හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපි ඔටෝම අරන් යනවා. දැන් ඔයාලා මෙතෙන් select කරන්න ඕනේ I am a freelancer කියලා. මේක select කරලා next දෙන්න ඕනේ. ඊට පස්සේ මේක ඔයාලා skip කරන්න. ඔයාලා මෙතනින් දෙන්න ඕනේ complete your freelancer profile කියලා. ඔයාලට ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් continue කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ආයි continue කියන එක දෙන්න ඕනේ. මෙතනත් continue කියන එක දෙන්න ඕනේ. දැන් ඔයාලා මෙතනට ඔයාලා first name එකයි last name එකයි දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන display name එකක් දෙන්න ඕනේ. ඔයාලා මෙතනට display name එකක් දෙද්දී ඉංග්‍රීසි අකුරු විතරක් තියෙන එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට profile picture එකක් මෙතනින් මේකට add කරන්න පුළුවන්. හරි. මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. දැන් මගේ profile picture එක upload වෙනවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ profile picture එක upload වෙලා තියෙන්නේ. ඊළඟට ඔයාලා මෙතනට description එකක් දෙන්න ඕනේ. මේ description එක ලියා ගන්නත් මම ChatGPT use කරනවා. හරි. මම මේ විදිහට ChatGPT එකට දීලා send කරනවා. ඔයාලා මෙතනින් කරන්න ඉන්න කැටගරි එක අනුව මෙයාලට මේ description එක දාන්න දෙන්න ඕනේ. හරි. දැන් ඔයාලා බලන්න පුළුවන් ChatGPT එකෙන් මට හොඳ description එකක් දීලා තියෙනවා. දැන් ඔයාලා මේක 5 එකට දාන්න කලින් පොඩ්ඩක් කියවලා බලන්න මේ කට්ටියට පොඩ්ඩක් අවුල් වෙනවා ChatGPT එකට. හරි. මේක දැන් අවුල් නැති හින්දා මම මේක copy කරගත්තා. දැන් අපි මේක 5 එකට ගිහිල්ලා add කරගමු. හරි. මේ විදිහට මම මගේ description එකත් add කරගත්තා. දැන් ඔයාලට පහලින්
මේ විදිහට ලැන්ග්වේජ් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් අපි ඉංග්‍රීසි කියන එක ඇඩ් කර ගන්නවා. ඉංග්‍රීසි ඇඩ් කරාට පස්සේ මෙතනින් දෙන්න ඕනේ ෆ්ලුවන්ට් කියන එක. ඊට පස්සේ අපිට තව ලැන්ග්වේජ් එකක් ඇඩ් කර ගන්න පුළුවන්. අපි ඒකට සිංහල ඇඩ් කරගමු. මේ විදිහට බලා ගන්න පුළුවන් සිංහල කියලා ලැන්ග්වේජ් එකේ තියෙනවා. ඔයාලා මේ ක්ලික් කරගෙන ලැන්ග්වේජ් ලෙවල් වලින් නේටිව් කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඇඩ් කියන එක දෙන්න ඕනේ. හරි. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි and සිංහල ඇඩ් කරගෙන ඉන්නේ අපි. දැන් මෙතනින් පහළ තියෙන කන්ටිනියු කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. මෙතනින් ඔයාලා දෙන්න ඕනේ ඔයාලා කරන්න ඉන්න කැටගරි එක. දැන් මෙතනට ගියාට පස්සේ ඔයාලා කරන්න හිතන් ඉන්න ජොබ් එක අනුව තමයි මෙතන කැටගරි එක තෝරන්න ඕනේ. මම මෙතන කරන්න ඉන්නේ AI image editing කියන එක. ඒක ඔයාලට පේනවා ඇති අයත් තියෙන්නේ graphic and design කියන එකට. දැන් මම මෙතනින් graphic and design කියන එක select කර ගන්නවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඔයාලා මෙතනින් ඔයාලට කරන්න පුළුවන් job 3ක් select කර ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මම මේකෙන් AI artist එකයි, flyer design එකයි, image editing එකයි select කරගත්තා. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන year එක තියෙන තැන from ඒ කියන්නේ මේ අවුරුද්දේ සිට මේ අවුරුද්ද දක්වා කියලා ඔයාලා මෙතන select කරන්න ඕනේ. දැන් මම මෙතනින් පහළට ගියාට පස්සේ skills කියලා එකක් බලා ගන්න පුළුවන්. skills කියන එකේ ඔයා කරන්න ඉන්න job එක තමයි add කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට කරන්න පුළුවන් දේ තමයි ඔයාලා add කරගන්න ඕනේ. දැන් මම කරන්නේ AI image editing නේ. අපි මෙතනට image editing කියලා දෙනවා. හරි. මම මේ විදිහට image editing කියලා දුන්නා. හරි. මෙතනින් ඔයාලා expert කියන එක දෙන්න ඕනේ. හරි. ඒ විදිහට මම දීලා මේ විදිහට ඇඩ් කරගන්න. ඔයාලා මෙතන skill කැමති ගාණක් ඇඩ් කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ එකයි ඇඩ් කරගෙන පෙන්නන්නේ. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා education කියලා option එකක්. ඔයාලා university එක ඉගෙන ගන්නවා නම් ඒකේ details මේකට ඇඩ් කරන්න පුළුවන්. මම ඒක මේ වෙලාවේ skip කරනවා. ඊට පස්සේ මෙතන certification කියලා එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට graphic design පිළිබඳ සහතික එහෙම තියෙනවා නම් ඒක මේවට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ personal website තියෙනවා නම් ඒක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මම ඒව ඇඩ් කරන්න යන්නේ නැහැ. මම මේක skip කරලා continue දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන phone number and email verification කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනට ඔයාලගේ phone number එක verify කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. හරි. දැන් ඔයාලගේ sale account එක හරියටම හදාගන්න තියෙන්නේ. දැන් ඔයාලා 5 එකට register වෙලා හරියටම sale account එකක් හදාගෙන ඉන්නේ. 5 එකෙන් හරියටම gig එකක් දාන විදිය මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා set වෙන්න.